යට 145ක් 150ක් වගේ බයි වෙලා තියෙනවා ලෙවරේජ් නැතුව. එතකොට ඒකේ ටාගට් විදිහට අපිට මේ $44 සහ 121 කියන බොක්ස් එක බලා ගන්න පුළුවන්. හරි ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් අපේ බිෆෝ බුල්රන් වීඩියෝ සීරීස් එකේ පස්වෙනි එපිසෝඩ් එක ඔන්න මම අද කට්ටිය වෙනුවෙන් අරන් එනවා. ඉතින් පස්වෙනි එපිසෝඩ් එකේදී අද අපි කතා කරන්නේ ගොඩක් කට්ටිය කැමති කොයින් එකක් ක්‍රිප්ටෝ වර්ල්ඩ් එකේ ගොඩක් ජනප්‍රිය කොයින් එකක් වෙච්ච මේ සොලානා කියන කොයින් එක සම්බන්ධයෙන් තමයි අද දවසේ අපි මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ. වීඩියෝ එකේ අවසානයේ කරන් ඉන්න සොලානා ස්පොට් ඉන්වෙස්ට් කරනවා නම් ස්පොට් බයි කරනවා නම් හොඳම ලෙවල් එකක් සම්බන්ධයෙන් අද දවසේ මම ඔයාලට කියලා දෙනවා. ඒත් එක්කම අපේ බිෆෝ හාවින් වීඩියෝ සීරීස් එක නැත්නම් මේ වීඩියෝ සීරීස් එක ඇතුලේ පළවෙනි අපිට කතා කරා බිෆෝ හාවින් කියලා වීඩියෝ සීරීස් එකක් මේ ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධයෙන්. අන්නේ වීඩියෝ සීරීස් එකේදී $8 දී සොලානා බයි කරන්න පුළුවන් කට්ටිය හිටියානම් $33 දී සොලානා බයි කරන්න පුළුවන් කට්ටිය හිටියානම් බයි කරපු කට්ටිය හිටියානම් අනිවාර්යයෙන්ම බයි කරලා ප්‍රොෆිට් එකක් ගත්තා කියලා පොඩි මැසේජ් එකක් දාගෙන යන්න. මොකද අපි ඒ ලෙවල් වලින් බයි කරන්න කියලා ඒ බිෆෝ හාවින් වීඩියෝ සීරීස් එක කලින් වීඩියෝ සීරීස් එක තුල කතා කරා. හරි ඊළඟට දැන් අපිට නැවතත් බයි කරන්න chance එකක් එයිද කියලා අපි දැන් පොඩ්ඩක් කතා කරලා බලමු. මුලින්ම මම මේකේ හිස්ටරි එකේ ඉඳන් කවුන්ට් එක අරන් පෙන්නන්නම්. එතකොට කලින් වීඩියෝ සීරීස් වල කවුන්ට් එකට පොඩ්ඩක් වෙනස් වෙලා ඇති නැත්නම් ඒ හා සමානව කවුන්ට් එකක් ඇති. මොකද හැම දෙයක්ම අප්ඩේට් කරලා තියෙන්නේ. හරි මුලින්ම මෙතන මම අරන් තියෙනවා වේව් එකක් විදිහට මේක අරන් තියෙනවා ABC කියලා. මෙතන අයිඩියා දෙකක් තියෙන්නේ. ABC කියලා තමයි මෙතන අරන් තියෙන්නේ. එතකොට A wave එකේ ඉම්පල්ස් එකක් C wave එකේ ඉම්පල්ස් එකක් යන විදිහට තමයි මම අරන් තියෙන්නේ. එතකොට ඔය කට්ටියට පේනවා ඇති තව මේ පොඩි ලයින් දෙකක් ගහලා තියෙනවා. ඒ ලයින් දෙකෙන් මම අරන් තියෙන්නේ බැරි වෙලාවත් මෙතන ABC එක වැඩ කරේ නැත්නම් හැදෙන්න පුළුවන් හොඳම පැටර්න් එකක් වෙච්ච මෙන්න මේ 1 2 3 4 5 ඩයගනල් එක 1 2 3 4 5 මෙන්න මේ ඩයගනල් එක තමයි මම එතන ඔය කට්ටියට පෙන්නලා තියෙන්නේ. එතකොට මේ ඩයගනල් එකක් හැදෙන්න පුළුවන් නැත්නම් මේ කිව්වා වගේ මෙතන ABC එකක් ගිහිල්ලා මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ABC එකක් ගිහිල්ලා මෙතනින් මේජර් W wave එකක් ඉවර කරලා X Y කියලා නැවතත් මාකට් එක උඩට යන්න පුළුවන්. ඉතින් ඔය ප්‍රධාන අයිඩියා දෙක තමයි සොලානා එකේ මගේ හයි ටයිම් ෆ්‍රේම් වලට අදාළව තියෙන්නේ. එතකොට දැන් ඇතුලේ ස්ට්‍රක්චර් ගත්තොත් මෙතන 1 2 3 4 5 ඉම්පල්ස් එකක් කරන වේව් එක ඇතුලේ ඊට පස්සේ වේව් B එක ඇතුලේ WXY66 එකක් කරන් තියෙනවා. ඒ X එක මෙතෙන්ට WXY ඕනනම් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. එකිනෙකනා දකින විදිහත් එක්ක ඒක වෙනස් වෙනවනේ. ඊට C wave එකේ ගත්තොත් එහෙම C wave එක ඇතුලේ 1 2 3 4 5 truncated impulse wave එකක් මම ඔන්න අරන් තියෙනවා. wave 5 එක මෙතන ඉවර කරලා තියෙනවා. ඒතකොට truncation එකක් වෙන්න නම් අඩුව wave 4 ගෙන් 70%ක්වත් ගන්න ඕනේ. මෙතන 70%ක් අරන් තියෙනවා කියලා තමයි මම අරන් තියෙන්නේ. මොකද ඒ ඇතුලේ structures ටික අපිට මේ ඇතුලේ නිල් පාටින් යන structure එකත් එහෙම ගත්තොත් අපිට හොඳට කවුන්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන 1 2 3 4 5 මෙතන ඩයගනල් එකක් වුණොත් wave 4 එකක් තමයි දැන් පල්ලට එන්නේ. එහෙම නැත්නම් මෙතන WXY66 එකක් වුණොත් wave X එකක් තමයි දැන් පල්ලට එන්නේ. ඉතින් X wave එක හෝ 4 wave එක තමයි දැන් අපි කවුන්ට් කරන්න යන්නේ. ඒතර ඒකෙදි මම අරන් තියෙනවා මෙන්න මේ විදිහේ ABC simple 6 එකක්. එතකොට මේ අදාළ structure A wave එකේ 1 2 3 4 5 ඒක අපිට ලස්සනට බලා ගන්න පුළුවන් හින්දා මම ABC simple 6 එකක් කරන් දෙනවා. එතන B wave එක තව A wave එක එක්ක 100ට 100ක් 150ක මූවමන්ට් එකක් යන්න පුළුවන්. දැන්ටමත් ඒකෙන් 100ට 80ක් විතර ගිහිල්ලා මෙන්න මේ මූවමන්ට් එක නම් එලියට් ටෝ ක්ලබ් එකේ මෙම්බර්ස්ලාට දුන්නා. මෙම්බර්ස් ඔන්ලි අප්ඩේට් එකක් විදිහට ඉතින් ක්ලබ් එකේ හිටපු කට්ටිය ඉන්නවා නම් මේ මූවමන්ට් එක කැච් කරගන්න පුළුවන් කමක් තියෙන්නේ නැති. ඊට පස්සේ මෙතන ඉඳන් නැවතත් මාකට් එක මේ පල්ලට වැටෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි මේ ප්‍රයිස් ලෙවල් එක ගත්තොත් එහෙම ටාගට් දාලා බලමු. මෙන්න මේ ලෙවල් දක්වා පල්ලට වැටෙන්න ඕනේ. බලමු එහෙම වුණොත් එහෙම මෙන්න මේ ලෙවල් දක්වා $39 $51 මේ ලෝ එක පල්ලෙන් කොහොමද මාකට් එක එන්න ලොකු chance එකක් තියෙනවා. එතනින් පස්සේ මාකට් එක නැවතත් අර කිව්වා වගේම අපි ආසන් නිකන් normal හිතමු wave 5 එකක් යනවා කියලා. wave 5 එකක් යනවා කියලා හිතලා ටාගට් දාමු මේ ලෙවල් වලින් 0
3 4 වේව් 5 එකක් හරි වේව් 4 එකක් හරි තමයි මෙතන යන්නේ. ඒක බලමු අපි මොන වගේ ලෙවල් වලින්ද මාකට් එක හැරෙන්නේ කියලා. හරි මේක මම ටාගට් එක දාගන්නවා 1 කියන ලෙවල් එක. ඊට පස්සේ ආයෙ දාගන්නවා 0.618 කියන මෙන්න මේ Fibonacci level දෙක 034 කියන level එක දාමනස මේ උඩ ටාගට් තමයි එන්නේ. හැබැයි තව දෙයක් මතක තියාගන්න ඕනේ මේක එන්ඩි නෙවෙයි ඩයගනල් එකක් හින්දා අපිට ඊට අමතරව වෙන 382 එක සහ 0.5 කියන එක. එතකොට 1 සහ මේ 0.618 අයින් කරලා මෙන්න මේ level දෙක ගන්න පුළුවන්. මොකද යදාල rules එහෙම තියෙනවානේ. මේක පේන විදිහට බැලුවට එක දිගම වේව් එක වෙලා තියෙන. ඒතර කන්ට්‍රැක්ටින් ඩයගනල් එකක් තමයි chance එක තියෙන්නේ. ඒතර 100ට තව 1000ක් 900ක් 1000ක වගේ මූවමන්ට් එකක් යන්න පුළුවන්. සාමාන්‍ය ඩොලර් 500ට වගේ සොලාන එක ඊළඟ බයි මූවමන්ට් එක යන්න chance එකක් තියෙනවා. හරි එහෙනම් අදට එපිසෝඩ් 5 එක මම මෙතනින් ඉවර කරනවා. දැන් මම මේක අරන් ඉන්නේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි කිසි වෙලාවක මේ හැමදේම এডুকেෂන් පර්පස් අරන් ඉන්නේ. ඔය කට්ටිය මේක කවුන්ට් කරලා බලලා ඇනලයිස් කරලා බලලා රිසර්ච් එකක් කරලා ඉන්වෙස්ට් කරන්න යන්න. කිසිම වෙලාවක පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන සියලුම මුදල් මෙතෙන්ට ඉන්වෙස්ට් කරන්න යන්න එපා. හරි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.